Hello guys, welcome back to Shenu's Diaries. ඉතින් ඔයගලන් කිව්වා වගේ මම day 2 vlog එකත් අරගෙන ආවා. ඉතින් මේ vlog එක ගොඩක් දිග vlog එකක් නෙමෙයි, පොඩි mini vlog එකක්. ඉතින් මොකද මට අමතක වුණා day 2 එකට මම vlog එකක් කරනවා කියලා. අපි ඉතින් දෙවෙනි දවසේ ගත කරන්නේ නුවරඑළිය. ඉතින් මන්දාරම් නුවරින් දැන් නුවරඑළියට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැක්කේ දික්කරියසනේ නායකින් තිබ්බ තව තැනක්. ඉතින් අපි නුවරඑළියට යන්න පිටත් වුණේ මන්දාරම් නුවරින් දවල් 11ට වගේ. මොකද අපිට චෙක් ඉන් එක තිබ්බේ නුවරඑළියට දවල් 2ට. ඉතින් අපිට ගොඩක් දුර යන්න තිබ්බා නුවරඑළිය පාරින් නැතුව අපි මහනුවර පාරෙන් ගිහපු නිසා. මොකද නුවරඑළිය පාරෙන් යන්න හරිම අමාරුයි. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකේ දැක්කා වගේ. ඉතින් අපි මේ පාර යූස් කරේ නුවරඑළියට යන්න මහනුවර පාර. ඉතින් ටිකක් දුර වුණා අපි ඒ පාර තෝරගත්තා. දැන් අපි නුවරඑළියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි නුවරඑළියට එද්දි 2:03ට කිට්ටු වෙන්න වගේ වුණා. මොකද අපිට එන්න චුට්ටක් වෙලා ගියා. ඉතින් අද දවසේ අපි නුවරඑළියේ රෑ අපේ විලායකේ ඉඳලා තුන්වෙනි දවසේ කියන්නේ ඉරිදා දවසේ තමයි අපි ආපහු ගෙදර යන්න පිටත් වෙන්නේ. ඉතින් ලොකු ප්ලෑන්ස් නැහැ. ඉතින් අද දවසේ පොඩ්ඩක් ගෙගිරි පාර්කේ පැත්තට ගිහිල්ලා චුට්ටක් ටවුන් එකේ ඇවිදලා පොඩ්ඩක් නිදහසේ ඉන්න තමයි අපි ප්ලෑන් කරේ. ඉතින් ඒකටම හරියන අපිට හොඳ විලා එකක් හම්බුණා නුවරඑළියේ. ඉතින් අපි නුවරඑළියේ හිටපු විලායකේ වීඩියෝ එකක් මට ගන්න බැරි වුණා. ඉතින් ඒ ප්ලේස් එකක් මහරුම ලස්සන කාම් නිදහස් තැනක්. ඒකේ නම The Rose Palace. ඉතින් ඔබට දකින්න ඇති බෝඩ් එකක් තිබ්බොත් මේ අපි එතන. ඉතින් ඒකේ ලේකේ ඉඳලා පයින් යන දුර තමයි මේ පාර තියෙන්නේ. ඉතින් අපි හවස් වෙලා පොඩ්ඩක් ගෙගිරි ලේක් එක පැත්තට යන අපි කට්ටියම ආවා. ඉතින් දැන් නම් මාරුම සීතලයි, ගොඩක්ම මේදුම තිබුණා අපි යන වෙලාවේ. දවල් නම් ගොඩක් සීතල නැහැ එහෙම ලොකුවට. ඉතින් අපි මේ ට්‍රිප් එක ගියේ වෙසක් දවස් 2-3නේ. ඉතින් අපිට යන මගදීත් ගොඩක්ම දන්සල් හම්බුණා. ඉතින් මේ අපි ගෙගිරි ලේක් එකට යද්දී අපිට හම්බුණා ටැමිල් කට්ටියක් කරපු දන්සලක්. සුප් එක රෝස් පාන් දන්සලක්. ඉතින් අපි ඒකටත් ගිහිල්ලා දැන් එහෙම්මම ගෙගිරි ලේක් එකේ පැත්තට යන ගමන් ඉන්නේ. ඉතින් අපි කට්ටිය නුවරඑළිය ටවුන් එකටම පයින් ගිහිල්ලා බැරිස්ටා එකටත් ගියා. ඉතින් ඒක මාරම වයිබ් එකක් රෑ සීතලේ පයින් ඇවිදන් යද්දී. ඉතින් මේ තුන්වෙනි දවස අපි ට්‍රිප් එක ඉවර කරලා ගෙදර එන දවස නුවරඑළිය ගිහිල්ලා එළවලු ටිකක් අරන් ආවේ නැත්තම් වැඩක් නැහැ. ඉතින් අපි නුවරඑළියෙන් එළවලුත් ගත්තා, ස්ට්‍රෝබෙරිස් එහෙමත් අරගත්තා. ඉතින් අපි ඒවත් අරගෙන ආයේ ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මේක තමයි මේ ට්‍රිප් එකේ අන්තිම දවස් දෙකේ පොඩි මිනි vlog එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ආසාවෙන් මගේ vlogs දෙකම බලන්න ඇති කියලා. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයගොල්ලෝම බලන්න. ඉතින් එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.